අන්‍යෝ ආයුබෝවන් මගේ වීඩියෝස් වලට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද එන්න මාත් එක්ක සෝල් නගරෙ මැද්දේ ජලකෙලි බලන්න. දකුණු කොරියාවට සමර් සීසන් එක උදා වෙන්නේ ජූනි සහ අගෝස්තු අතර කාලවකවානුවේදී. ඉතින් මේ කාලවකවානුව ගොඩාක් උණුසුම් කාලවකවානුවක්. අපි දන්නවා සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 30 දක්වා උෂ්ණත්වය වැඩි වෙනවා. ඊට වඩා වැඩි වෙන අවස්ථාවලුත් තියෙනවා. ඉතින් මේ වගේ කාලෙකදී කොරියානුව ගොඩාක් කැමති ජලයත් එක්ක තමන්ගේ ජීවිතය ගත කරන්න. කොරියන් අය විතරක් නෙවෙයි. අපේ අයත් කැමති වතුරක බැහැලා මුහුදක ගිහිල්ලා පොඩ්ඩක් විනෝද වෙන්න. බිල්ඩින් වලින් වට වෙලා තියෙන මේ සෝල් නගරේ ඒ විදිහට විනෝද වෙන්න පුළුවන්ද? කවුද අනේ බෑ කියලා කියන්නේ? බලන්නකෝ මේ කොරියන් ජාතිකයෝ තමන්ගේ පවුලේ හැමෝමත් එක්ක ඇවිල්ලා හවස් අරුවේ මේ සෝල් නගරයේ මැද්දේ කොච්චර මේ ජලයත් එක්ක විනෝද වෙනවද කියලා. ගොඩාක්ම පුංචි ළමයි මේ ජලයත් එක්ක එයාලගේ දවස ගොඩාක් එන්ජොයි කරනවා. ඉතින් මේක හරිම බලාගෙන ඉන්න ආස දර්ශනයක්. අම්මා තාත්තා තමන්ගේ දරුවෝ මේ වතුර මැද්දේ සෙල්ලම් කරන දිහා බලාගෙන ගොඩාක් සතුටු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සමර් සීසන් එකේ ගොඩාක් ෆෙස්ටිවල් අපිට මේ කොරියාවේ දකින්න පුළුවන්. ඉතින් මේ ඔයාලට මේ ෆෑන් පේනවා නේද? නාලා ඇඳුම් වේලගෙන යන්න තමයි මේ ෆෑන් මෙතන හයි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි එතනින් ටිකක් එහාට ගියාම පුංචි ස්ටෝල් හදලා තිබුණා. ඒ වගේ පුංචි අයිටම්ස් විකුණන්නත් තිබුණා. ඒ විතරක් නෙවෙයි ගොඩාක් දරා ගන්න බැරි රස්නෙක ඉන්නවනම් ඕනම කෙනෙක්ට ඉන්න පුළුවන් විදිහට පුංචි AC කුටීරෙකුත් මෙතන හදලා තියලා තිබුණා. ඉතින් කොරියන් අය ගොඩාක් විනෝද වෙනවා මේ වගේ කාලවලදී. ජීවිතේ විඳින්න ලොකු දේවල් ඕන නෑ කියන එක මේවා දිහා බලන් හිටියාම මට නම් හිතෙනවා. ඉතින් මම නම් අනිත් අය විනෝද වෙන දිහා බලලා සතුටු වෙනවා. ඔයාලත් එහෙමද? ඉතින් ඔන්න ඔය විදිහට වටපිටාව ටිකක් ඇවිදලා මම ආයෙ ගෙදර ආවා. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. බයි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඕනේ.